අතීතයේ මහා සුමන මහරහතන් වහන්සේ, මහා පදුම මහරහතන් වහන්සේ ආදී කොට 500කට අධික රහතන් වහන්සේලා මේ භූමි භාගය පුරා අරියත් ඵල සමාපත්තියට සම්බන්ධමින් වැඩ සිටපු ඒ රහතන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පූජනීයත්වයට, පාරිශුද්ධත්වයට පත්වෙච්ච භූමියක්. ලෝතර බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සිහි කරමින්, එසේම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ජීවමාන ශරීරයෙන් ශේෂ වුණා වූ කුඩා ප්‍රමාණයේ මකුල වර්ණ පළු පැහැයෙන් යුක්ත වන ධාතුන් වහන්සේලා අබයට ප්‍රමාණයි. එවැනි ධාතුන් වහන්සේලා 111 නමක් මේ ධාතු චෛත්‍ය නිදන් කරලා තියෙනවා. එවැනි උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ නමකට කරන උපස්ථානයක් වශයෙන් විශාල පින්කමක් මේ හුණු පිළියම් කිරීම. මේ සම්පූර්ණ දායකත්වය ලැබී ඇති බව අපි කරුණාවෙන් සිහිපත් කරනද හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරනවා. ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සංඥාවෙන් මේ කරන දායකත්වය. මේ චෛත්‍ය රාජයන් වහන්සේ බුද්ධ ප්‍රතිමා වහන්සේ දැකලා, දවල් කාලේ දැකලා, රාත්‍රී ආලෝකයෙන් දැකලා යම් දෙනෙක් සිත පහදවාගෙන කුසල රැස් කරදී සියලුම කුසල ඔබට අත් වෙලා අනුමෝදන් වෙලා මේ ජීවිතයේ සුවපත් වෙනවා, සැනසෙලිදායක වෙනවා. ඒ වගේම සසර ගමන ඒකාන්තයෙන් සුගතියක් වෙනවා. අවසාන මොහොතේ නම් මේ පින්කම් සිහි වුණොත් සුගතියට යන්න ඒකාන්තයෙන් හේතු වෙන බව සිහි කරගන්න. අවසානයේ තුන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී වදාළේ යමා නිවනින් සැනසෙන්න. මේ සත්පුරුෂ දායක හැම දිනාට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර සසර ගමනේදී කල්යාණ මිත්‍රසුරුම් ලැබේවා. ඒ තුලින් පාරමී පුරාගෙන ප්‍රාර්ථනා බෝධි වලින් නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරන අපි සතියක් ඇතුළත වගේ බලාපොරොත්තු වෙන කටයුතු ආරම්භ කරන්න පුළුවන්. කඩිනමින් වස් කාලය ඇතුළත මේ පින්කම් සම්පූර්ණ කළා ඒ භාග්‍යතුන් වහන්සේ මේ උපස්ථානය කරනවා කියලා ගෞරවයෙන් කරුණාවෙන් සිහිපත් කරන අතර සෑම දිනකට පෙරවන් අනන්ත පිහිටේ සියලු සැනසෙල්ල උදා වේවා, නිවන පිණසම හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. බුදුන් වඩිනවා හදවත, බුදුන් වඩිනවා ගංගුලේ සෙනෙහි ගංගේ බුදු ගුණ තරංගනගේ. මෙත් ගංගුලේ සෙනෙහි ගංගේ බුදු ගුණ තරංගනගේ. සාදු 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 බුදුන් වඩිනවා හදවත, බුදුන් වඩිනවා